හයි කොහමද ඔයාලට ස්ටඩි බියොන්ඩ් SL YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම හිතුවා 2025 අවුරුද්දේ දැන් සති කිහිපයකට කලින් A levels වල රිසල්ට්ස් ආපු නාගිලා මල්ලිලා වෙනුවෙන් කැම්පස් යන්න ලකුණු මදි වෙයි කියලා හිතන. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට ස්පාසස් 3ක් වගේ තියෙනවා නම් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට තේරෙන්න ගොඩක් වෙලාවට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ස්ටුඩන්ට්ස්ලට නැත්තම් ඒ වගේ රිසල්ට් එකක් තියෙන කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන් උපාධි පාඨමාලාවන් කිහිපයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ. ඇත්තටම මේ ඕපන් යුනිවර්සිටි එක ගැන මම කලින් වීඩියෝස් කිහිපයක් කරලා තියෙනවා. මෙතනදී මම කතා කරන්න යන්නේ මේ කාලේ වෙනකොට, ඒ කියන්නේ මේ දවස් වෙනකොට ඇප්ලිකේෂන් පීරියඩ් එකක් පටන් අරන් තියෙන. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයාට මේ කාලය ඇතුළත ඇප්ලයි කරොත් ළඟම පටන් ගන්න ඉන්ටේක් එකකට එන්රෝල් වෙන්න පුළුවන්. ඒ ප්‍රෝග්‍රෑම්ස් කීපයක් ගැන කතා කරන්නයි. ඊට පස්සේ මේ ඕපන් යුනිවර්සිටි එකෙන් ඔෆර් කරන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් කළාම ඔයාට මොනවද ලැබෙන අවස්ථා කියන එක ගැන කතා කරන්නයි. සරලවම මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වල කන්ටෙන්ට් එක මොනවද? ඒ කියන්නේ ඔයාට මේ ප්‍රෝග්‍රෑම්ස් තෝරගත්තම ඉස්සරහට යන්න පුළුවන් පාත්වේස් මොනවද කියලා කතා කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔයාලට Open University එකේ වෙබ් page එකට ගියාම අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ඉන්ටර්ෆේස් එක. ඉතින් එතනදී ඔයාලට මේ ස්ටඩි කියන මෙනු එකේ undergraduate degrees කියන section එකෙන් මම අද කතා කරන්න යන programs ටික ගැන තොරතුරු ගන්න පුළුවන්. ඉතින් මම අද මෙතනදී විශේෂයෙන්ම highlight කරනවා මේ වෙනකොට application period එකක් open වෙලා තියෙන programs කීපයක් ගැන. ඉතින් ඒත් එක්කම මම කලින් කිව්වා වගේම මේ program follow කළාම ඔයාට ලැබෙන pathways ගැනත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඕකේ. හරි. මුලින්ම අපි බලමු මොනවාද මේ වෙනකොට open වෙලා තියෙන programs කියලා. ඉතින් මේ විදිහට වෙබ් page එකට ගියාම ඔයාලට පේනවා Bachelor of Science Honours in Nursing කියන degree program එකට application period එක පටන් ගන්න මැයි මාසේ 15 වෙනිදා. ඉතින් ඔයා බයොලොජි කරලා තියෙන කෙනෙක් නම් සයන්ස් කරලා තියෙන කෙනෙක් නම් ඔයාට ස්පාසස් 3ක් තියෙනවා නම් ඔයාට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඩියුරේෂන් එක විදිහට මේ මිනිමම් 2 years කියලා දීලා තියෙනවා. හැබැයි මේ මිනිමම් 2 years කියන එක හැම කෙනෙක්ටම අවුරුදු 2කින් ඉවර කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න අවස්ථාව තියෙනවා ඩිප්ලෝමා හෝල්ඩර්ස්ලට. ඒ කියන්නේ නර්සින් ඩිප්ලෝමා හෝල්ඩර්ස්ලටත් එයාලගේ ඒ කියන්නේ ඩිප්ලෝමා එක බැචලර් ලෙවල් එකට අප් කරගන්න ඕන නම් එයාලටත් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් එයාලට තමයි මේ මිනිමම් 2 years වලින් වගේ ඉවර කරන්න පුළුවන්. නැත්නම් ගොඩක් වෙලාවට බැචලර්ස් ඩිග්‍රී එකක් අවුරුදු 3ක් තියෙනවා. ඔනර්ස් ඩිග්‍රී එකක් අවුරුදු 4ක් දක්වා යන්න පුළුවන්. ඉතින් ඊළඟ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක Bachelor of Education Honours in Natural Science ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්. ඉතින් මේ Natural Science ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් සාමාන්‍යයෙන් Natural Science කියන එක යටතට තමයි අයිති වෙන්නේ. Environmental Science, Zoology, Chemistry ඒ ගොඩක් science related ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් අයිති වෙන්නේ Natural Science කියන කැටගරි එක යටතට. ඉතින් මෙතන Bachelor of Education කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඔය science maths teachersලට ඒ කියන්නේ ඔයාගේ කැරියර් පාත් එක ඔයා ටීචින් වලින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන්ම සයන්ස් මැතමැටික්ස් කියන ෆීල්ඩ් යටතේ ස්ට්‍රීම්ස් වලින් ටීචින් පාත් එකකට ඔයා යන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක හදාරන්න. ඉතින් ඒක ඇප්ලිකේෂන් පීරියඩ් එක ඔල්රෙඩි ඕපන් වෙලා තියෙනවා. ඉතින් ඇප්ලිකේෂන් පීරියඩ් එක ක්ලෝස් වෙනවා මයි මාසේ 13 වෙනිදාට. ඉතින් ඊළඟ ප්‍රෝග්‍රෑම් එක තමයි Bachelor of Pharmacy Honours Degree ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ ඇප්ලිකේෂන් පීරියඩ් එක පටන් ගන්නවා මැයි මාසේ 15 වෙනිදා. ඉතින් ඇප්ලිකේෂන් පීරියඩ් එක ක්ලෝස් වෙනවා ජූනි මාසේ 15 වෙනිදා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඔයා කරොත් ඔයාට ලැබෙන්නේ ඩිග්‍රී එක B Farm
ඉතින් ඔයාට මේ B.Pharm ඩිග්‍රී එකෙන් අර මම කලින් කිව්වනේ නැචරල් සයන්ස් ප්‍රෝග්‍රෑම් එකට අයිති වෙන්නේ ගොඩක් වෙලාවට කෙමිස්ට්‍රි, සුවොලොජි, එන්වයරන්මන්ටල් සයන්ස් ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් කියලා. ඉතින් ඒ ෆීල්ඩ්ස් ඒ ඩිසිප්ලින්ස් තමයි නැචරල් සයන්ස් කියන කැටගරි එකට අයිති වෙන්නේ. ඉතින් බැචලර් ෆාමසි කියන්නේ නැචරල් සයන්ස් වලින් එහාට ගිය ෆාමකොලොජි නැත්නම් ඖෂධ සම්බන්ධ ඉගෙන ගන්න පාත්වේස් ඕපන් වෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකෙත් කෝස් ඩියුරේෂන් එක අවුරුදු 4ක් විදිහට තමයි යාලා කියලා තියෙන්නේ. ඊළඟ ප්‍රෝග්‍රෑම් එක Bachelor of Science Honours in Psychology. ඉතින් ඔයා මනෝ විද්‍යාව පිළිබඳ ඒ වගේම කවුන්සලින් පැත්තට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට මේ ඩිග්‍රී පාත් එක චූස් කරගන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රෝග්‍රෑම් එකෙත් තාම ඇප්ලිකේෂන් ඕපන් වෙලා නැහැ. ඔන්න තව පොඩි දවසකින් ඇප්ලිකේෂන් පීරියඩ් එක පටන් ගන්නවා. ඉතින් ඔයාලත් A levels කරලා ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට යන්න රිසර්ච් මදි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාට පුළුවන් මේ පාත් එක චූස් කරගන්න. මෙතනදී කියන්න තව වැදගත් දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් Bachelor of Science Honours in Psychology කියන ප්‍රෝග්‍රෑම් එක මෙතනදී ගොඩක් අය පටල ගන්න දෙයක් තමයි මනෝවිද්‍යාව හා මනෝවෛද්‍ය විද්‍යාව. ඉතින් මෙතනදී මනෝවෛද්‍ය විද්‍යාව නෙවෙයි මනෝවිද්‍යාව කියන පාත් එකකට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් වෙන්නේ. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ Bachelor of Science in Information Technology. ගොඩක් වෙලාවට මේ ප්‍රෝග්‍රෑම් එක අයිති වෙන්නේ Natural Science කියන කැටගරි එකට. ඉතින් මම කලින් කියවනේ Bachelor of Science, ඒ කියන්නේ බැචලර් ඩිග්‍රී එකක් සාමාන්‍ය ඩියුරේෂන් එක වෙන්නේ අවුරුදු 3යි. ඔනර්ස් ඩිග්‍රී එකක් දක්වා ගියොත් තමයි අවුරුදු 4ක කාලයක් යන්නේ. ඉතින් ලංකාවේදී ප්‍රයිවට් යුනිවර්සිටි එකකින් IT ඩිග්‍රී එකක් ගන්නවට වඩා ගොඩක් අඩු මුදලකට ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් යුනිවර්සිටි එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒකෙත් තව පොඩි දවසකින් ඇප්ලිකේෂන් පීරියඩ් එක පටන් ගන්නවා. ඉතින් ඔයාට ලබන මාසේ වගේ මේ ප්‍රෝග්‍රෑම් එකට ඔයා ඉන්ට්‍රස්ට් නම් ඇප්ලයි කරන්න පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ Bachelor of Science ඩිග්‍රී එකක් තියෙනවා. මේකත් ජෙනරල් ඩිග්‍රී එකක්, ඔනර්ස් ඩිග්‍රී එකක් නෙවෙයි. ඒ කියන්නේ රිසර්ච් බේස් ඩිග්‍රී එකක් නෙවෙයි, ජෙනරල් ඩිග්‍රී එකක්. ඉතින් මගේ වීඩියෝස් මේ වෙනකොට ඔයාලා බලලා තියෙනවා නම් මම පැහැදිලි කරලා තියෙනවා මොකක්ද බැචලර් ඩිග්‍රී එකක බැචලර් ඔෆ් සයන්ස් නැත්නම් ඒ බැචලර් ඩිග්‍රී එකක ජෙනරල් ඩිග්‍රී එකයි ඔනර්ස් ඩිග්‍රී එකයි අතර වෙනස කියලා. ඉතින් මේ බැචලර් ඔෆ් සයන්ස් ඩිග්‍රී එකේදී ඔයාට සයන්ස් දැන් සයන්ස් කියන ෆීල්ඩ් එක ඇතුළතදී ගොඩක් සබ්ජෙක්ට්ස් තියෙනවානේ කෙමිස්ට්‍රි, බොටනි, zoology ඒ විදිහට. ඉතින් මෙතන කම්බිනේෂන් එකකින් ඔයාට මේ බැචලර් of Science කියන ඩිග්‍රී එක ගන්න පුළුවන්. ඉතින් ඔන්න තව පොඩි දවසකින් මේ ඩිග්‍රී එකේ ඩෙඩ්ලයින් ඉවර වෙනවා. ඒ කියන්නේ ඇප්ලිකේෂන් පීරියඩ් එක ඉවර වෙනවා. ඊළඟට දැන් මම මේ වෙනකල් කතා කරේ ඔයා කරලා තියෙන්නේ A levels වලට සයන්ස් ඩිග්‍රී සයන්ස් ස්ට්‍රීම් එකෙන් නම් A levels කම්ප්ලීට් කරලා තියෙන ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම්ස් ගන්න. ඉතින් ඔන්න ඕපන් යුනිවර්සිටි එකේ තියෙන බැචලර් ඔෆ් ලෝ ඩිග්‍රී එකක්. ඉතින් මේ ඩිග්‍රී එක ඔයාට ආර්ට් සබ්ජෙක්ට් කරලා තියෙනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒකේ නම් ඇත්තටම ඩෙඩ්ලයින් එකක් තවම කියලා නැහැ යාලා. ඊට පස්සේ ඊළඟට ඕපන් වෙන මේ මයි කාලසෙන්ද ඕපන් වෙන ප්‍රෝග්‍රෑම් එක තමයි Bachelor of Medical Laboratory Science Honours කියන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේකත් අවුරුදු 4ක ඩිග්‍රී එකක්. ඒ කියන්නේ ඔනර්ස් ඩිග්‍රී එකක්. ඉතින් මේ පාත් එක ඔයාලට චූස් කරගන්න පුළුවන් ගොඩක් වෙලාවට ලැබෝරටරි සයිඩ් එකට මෙඩිකල් ලැබෝරටරි සයිඩ් එකට ඔයාගේ කැරියර් පාත් එක ඔයා ඩෙවලොප් කරගන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් වෙන්නේ A levels වලට සයන්ස් නැත්නම් බයොලොජිකල් සයන්ස් ස්ට්‍රීම් එක කරපු ස්ටුඩන්ට්ස් ලට. ඉතින් ඊළඟට ඔන්න තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා Bachelor of Education Honours in Primary Education Degree Program. ඉතින් මෙතනදී primary education field එකට ඔයා යන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාට පුළුවන් මේ degree program එක තෝරගන්න. ඊළඟට ඔයා කැමති ඒ කියන්නේ ඔයා කැමති නම් ලැන්ග්වේජ් එකක් විතර ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක එහෙම නැත්නම් ඉංග්‍රීසි ටීචින් කියන ෆීල්ඩ් එකට යන්න. ඉතින් ලැන්ග්වේජ් ඩිපාර්ට්මන්ට් ඔෆ් ලැන්ග්වේජ් ස්ටඩීස් කියන ඩිපාර්ට්මන්ට් එකෙන් ඔයාට ඔෆර් කරනවා බැචලර් ඔෆ් ආර්ට්ස් ඉන් ඉංග්‍රීසි and ඉංග්‍රීසි ලැන්ග්වේජ් ටීචින් කියන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඇත්තටම Bachelor of Arts Honours in Library and Information Studies කියන ප්‍රෝග්‍රෑම් එකේ නම් 2025 අවුරුද්දට අදාළව ඩෙඩ්ලයින් ක්ලෝස් වෙලා තියෙන්නේ.
ඊළඟට Bachelor of Management Studies Honours in Human Resource Management. ගොඩක් වෙලාවට මේ ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරන්න A-levels වලට කොමර්ස් ස්ට්‍රීම් එකෙන් ෆේස් කරපු ස්ටුඩන්ට්ස්ලා. ඉතින් ඔන්න ඔයා කොමර්ස් ස්ට්‍රීම් එකෙන් A-levels ෆේස් කරලා ඔයාට ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට ලකුණු ගන්න රිසර්ච් මත නම් ඔයාට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න. ඉතින් ඊළඟට මම කතා කරන්න යන Bachelor of Management Studies Honours in Accounting and Finance කියන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකත් ඇත්තටම ඕපන් වෙන්නේ ඔයාලගේ A levels කරලා තියෙන කොමර්ස් ස්ට්‍රීම් එකෙන් නම්. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් වෙන්නේ මේ Bachelor of Management Studies Honours in Marketing Management කියන ප්‍රෝග්‍රෑම් එක ඕපන් වෙන්නේ ඔයාලගේ A levels ඔයාලා කොමර්ස් ස්ට්‍රීම් එකෙන් කරලා තියෙනවා නම්. ඉතින් මේ Bachelor of Education in Natural Sciences කියන ප්‍රෝග්‍රෑම් එක ගැන මම කලින් කතා කරා. ඊළඟට මෙතනින් ඒ කියන්නේ මම මේ වෙනකල් කතා කරේ මේ වෙනකොට ඕපන් වෙලා තියෙන ප්‍රෝග්‍රෑම්ස්. ඉතින් මේ මම දැන් කතා කරන්න යන ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් වෙලාවට 2024 ඉන්ටේක් එක ඉවර වෙලා 2025-26 අවුරුද්දට අදාළව තමයි ඇප්ලිකේෂන් පීරියඩ් එකක් ඉස්සරහදී තියෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට මේ ඕපන් යුනිවර්සිටි එකෙන් Bachelor of Software Engineering Honours degree කරන්න පුළුවන්. Bachelor of Science Honours in Engineering in Textile and Clothing කියන engineering degree එක කරන්න පුළුවන්. ඊළඟට Bachelor of Science Honours in Engineering Mechatronics Engineering program එක කරන්න පුළුවන්. ඒ වගේම engineering field එකේ තියෙන mechanical engineering කියන program එක කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් engineering faculty එකකට select වෙලා engineer කෙනෙක් විදිහට එයාගේ career path එක choose කරගන්න ලැබෙන්නේ ලංකාවේ ඇත්තටම math stream එකේ කියන්නේ physical science stream එකෙන් A levels කරලා top results ගත්ත students ලාට විතරයි. කියන්නේ top 1 වගේ ගත්ත students ලාට විතරයි මේ engineering field එකට career path එකක් government university එකකින් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔයාලට පුළුවන් open university එකෙන් තුන මේ pathways වලට එන්න. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ Bachelor of Science Honours in Botany කියන ප්‍රෝග්‍රෑම් එක. මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම ගොඩක් ස්ටුඩන්ට්ස්ලා චූස් කරන ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි. මොකද ගොඩක්ම මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ප්ලාන්ට්ස් ගැන ස්ටඩි කරන්න. ඉතින් ඇත්තටම ලංකාවේ මේ ප්ලාන්ට්ස් ගැන ස්ටඩි කරන මේ බොටනි ප්‍රෝග්‍රෑම් එකට ලොකු ඩිමාන්ඩ් එකක් නැති වුණා. ගොඩක් රටවල අලුත් ඖෂධ වර්ග හදන ඒ වගේම කෙමිකල්ස් වර්ග හදන ඒ වගේ ගොඩක් කැරියර් පාත්වේස් වලට මේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් වෙනවා. මොකද බොටනි කියන ඩිග්‍රී එකට අදාළව ගොඩක් අපිට ඒ කියන්නේ කැරියර් පාත්වේස් තියෙනවා වෙන රටවල් වල කම්පැනිස් වලින්. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ Bachelor of Science Honours in Mathematics කියන ඩිග්‍රී එක ගැන. ඉතින් මේකත් honours ඩිග්‍රී එකක් අවුරුදු 4ක් තියෙනවා. ඔන්න ඇප්ලිකේෂන් පීරියඩ් එක ක්ලෝස් වෙන්නේ මැයි මාසේ 22 වෙනිදා මේ සෝරි ඒක ගිය අවුරුද්දේ මැයි මාසේ තමයි ඇප්ලිකේෂන් පීරියඩ් එක ක්ලෝස් වෙලා තියෙන්නේ. ඉතින් 2025 අවුරුද්දට අදාළ ඉස්සරහ මාසෙකදී මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලිකේෂන් ෆෝල් කරන්න පුළුවන්. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ Bachelor of Science Honours in Zoology කියන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඇත්තටම මේකත් මම කලින් කිව්වා වගේ බොටනි ප්‍රෝග්‍රෑම් එක වගේම ලංකාවේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි. ඒ වුණාට ඔයාලා රිසර්ච් ෆීල්ඩ් එකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, ඒ කියන්නේ පර්යේෂණ පැත්තට නිෂ්පාදන පැත්තට වගේ යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔන්න බොටනි zoology කියලා කියන්නේ වෙන රටවල් වල ගොඩක් හයි ඩිමාන්ඩ් එකක් තියෙන ෆීල්ඩ් එකක්. ඒ කියන්නේ මේ මම දැනුවත්ම ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. එයාලා මේ ඕපන් යුනිවර්සිටි එකේ මේ නැචරල් සයන්ස් ප්‍රෝග්‍රෑම්ස් කරලා මේ වෙනකොට fully funded scholarships එක USA වගේ ගිහිල්ලා ස්ටඩි කරන. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ Bachelor of Science Honours in Chemistry කියන ප්‍රෝග්‍රෑම් එක ගැන. මේකත් ලංකාවේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන බැචලර්ස් ඩිග්‍රී එකක්. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකෙත් මේ වෙනකොට 2025 අවුරුද්දට අදාළ ඇප්ලිකේෂන් පටන් ගන්න නැහැ. ඒත් ළඟදී ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න ඇප්ලිකේෂන් පීරියඩ් එකක් පටන් ගන්න පුළුවන්. ඉතින් ඊළඟ ඩිග්‍රී එක තමයි Bachelor of Science Honours in Physics කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ ඩියුරේෂන් එකත් අවුරුදු 4ක්. මොකද මේ ඩිග්‍රී එක බැචලර්ස් ඔනර්ස් ඩිග්‍රී එකක් නිසා. ඉතින් මම කලින් කතා කරා වගේම කෙමිස්ට්‍රි, සෝලොජි, බොටනි කියන ෆීල්ඩ්ස් වගේම ෆිසික්ස් කියන ෆීල්ඩ් එකක් ගොඩක් වෙන රටක ඔයා හයි ස්ටඩීස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට මේ ඕපන් යුනිවර්සිටි එකේදී හොඳට ස්කෝර් කරලා හොඳ ක්ලාස් එකක් වගේ ගන්න පුළුවන් නම්
ස්කෝලර්ෂිප්ස් පාත්වේස් වගේ ගොඩක් ඕපන් වෙන ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ Bachelor of Science Honours in Physics කියන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඒ වගේම Bachelor of Science Honours in IT කියන ප්‍රෝග්‍රෑම් එක Information Technology BSc in Information Technology කියන ඩිග්‍රී එක. ඉතින් ඔයාලට ඇත්තටම දැන් ප්‍රයිවට් කැම්පස් එකකින් ඩිග්‍රී එකක් ගන්නවා නම් සාපේක්ෂව ලොකු මුදලක් වැය වෙනවා. ඒත් ඕපන් යුනිවර්සිටි එකේ මේ ඩිග්‍රී එක ඔයාලට අඩු මුදලකට කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලා දන්නවා මේ වෙනකොට මොකද විශ්වවිද්‍යාලේ විතරක් තියෙන ෆැෂන් ඩිසයිනින් ඩිග්‍රී එක. ඉතින් ඒ ඩිග්‍රී එක ඔයාලට අඩු මුදලකට මේ ඕපන් යුනිවර්සිටි එකෙන් ගන්න පුළුවන්. මේ ඩිග්‍රී එකෙන් ඔයාලට කැරියර් පාත් එක ඕපන් වෙනවා ටෙක්ස්ටයිල් ඇන්ඩ් ඇපරල් ඉන්ඩස්ට්‍රි එකේ. ඒත් එක්ක Bachelor of Industrial Studies Honours in Apparel Production and Management කියන ප්‍රෝග්‍රෑම් එකේ ඔයාට ටෙක්ස්ටයිල් ඇන්ඩ් ඇපරල් ටෙක්නොලොජි කියන ෆීල්ඩ් එකේ කැරියර් පාත් එකක් ඕපන් කරගන්න අවස්ථාවක් තියෙනවා. හරි. ඉතින් මේ Bachelor of Industrial Studies Honours කියන ප්‍රෝග්‍රෑම් එකේ ටෙක්ස්ටයිල් මැනුෆැක්චරින් ස්පෙෂලයිසේෂන් කියන ප්‍රෝග්‍රෑම් එකක් ඔයාට ටෙක්ස්ටයිල් ඇන්ඩ් ඇපරල් ටෙක්නොලොජි එකට පාත් එකක් ඕපන් කරන ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ Bachelor of Science Honours in Engineering Electronics and Communication Engineering කියන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකෙත් මේ වෙනකොට ඇප්ලිකේෂන් පීරියඩ් එකක් ඕපන් වෙලා නැති වුණා. ඔයාට මේ අවුරුද්දේ අන්තිමට වගේ ඇප්ලිකේෂන් පීරියඩ් එකක් ඕපන් වෙලා ඔයාට ඇප්ලයි කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ තමයි ඕපන් යුනිවර්සිටි එකේ ඔයාට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් high demanding fields වල තියෙන programs ටික. ඉතින් ඒත් එක්කම තව engineering programs කීපයක් electrical engineering, computer engineering ඊළඟට management studies වගේ degree programs කීපයක් තව ඕපන් යුනිවර්සිටි එකෙන් offer කරනවා. ඉතින් ඔන්න මම ඇත්තටම මේ දේවල් සාමාන්‍යයෙන් graduate student කෙනෙක් නම් දන්න දේවල්. මොකද එයා යුනිවර්සිටි එකකට ගිහිල්ලා ඒ courses study කරලා එයාට experience තියෙනවා මේ fields වල ඉස්සරහට වෙන්නේ මොකක්ද කරන්න පුළුවන් මොනවද කියලා. ඉතින් ඔන්න මේ පාර A levels කරපු නංගිලා මල්ලිලාට මම හිතුවා introduction එකක් දෙන්න. මේ අදාළ fields ඔයාලා තෝරගත්තාම මොනවාද ඔයාලට open වෙන pathways කියලා. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලගේ ID එකක් යන්න නැති. ඔයාලා choose කරගන්නවා නම් මේ pathways ඔයාලට ලැබෙන opportunities මොනවද කියලා. ඉතින් එහෙනම් අපි තවත් video එකකට මුණ ගැහෙමු.